හරි අපි අද කතා කරන්න යන්නේ ඉනෝගනික් වල ඩී බ්ලොක් එකේ කරුණු ගැන. අපි මුලින්ම බලමු ඩී බ්ලොක් එකේ බලන්න අපිට මුලින්ම සාකච්ඡා කරන්න තියෙන්නේ ක්‍රෝමියම් ලෝහය ගැන. හරිද? ක්‍රෝමියම් ලෝහය ගත්තාම අපි මුලින්ම කරන්නේ පොදු පියවර ටිකක් හැම මූලද්‍රව්‍යයකටම ඩී ගම අපි නිකන් 80%ක් විතරම කරන්නේ පොදු පියවර ටිකක්. හරිද? 80%ක් විතර. පොඩි පොඩි තැන් වලදී වෙනස් වෙන ඒවා තියෙනවා. අත් මුලින්ම මෙන්න මෙහෙම ලෝහය ගන්නවා. හරිද? මෙහෙම ලෝහය ගන්නවා. ඊට පස්සේ මේ ලෝහයට අපි දානවා තණුක අම්ලයකින් ස්වල්පයක් දානවා. තණුක අම්ලයක්. දන්නවනේ තණුක අම්ලයක් කිව්වහම වැඩිපුර තියෙන ජලය. අම්ලයෙන් තියෙන ස්වල්පයයි. සාන්ද්‍ර අම්ලයක් කිව්වහම සාන්ද්‍ර අම්ලයක් කියන්නේ අම්ලය විතරක් නෙමෙයි. වැඩිපුර අම්ලය. කියන්නේ ගොඩක් තියෙන අම්ලය. පොඩ්ඩක් ජලය තියෙනවා. ඒ කියන්නේ තනිකර විලීන කිව්වොත් තමයි අදාළ ද්‍රව්‍යයේ තනිකරම ඒ සංයෝගයෙන් විතරක් ද්‍රව වුණාම තමයි විලීන කියන්නේ. මෙතෙන්දි ගන්න තනුක H+. ඒ කියන්නේ අම්ලෙත් තියෙනවා වැඩිපුර තියෙන ජලය. හරිද? ඊට පස්සේ ගත්තාම අපි මෙයා දැන් තනුක H+ දැම්මනේ. ඊට පස්සේ බලනවා මේක දැම්මහම මෙයා ජලයේ ක්‍රෝමියම් ලෝහය මේ තනුක H+ ගේ දිය වෙලා අම්ලයේ දිය වෙලා හැදෙනවා ක්‍රෝමියම් 2+ ජලීය ද්‍රාවණය. එහෙමත් නැත්නම් මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේ සංගත සංකීර්ණ විදිහට ලියන්න පුළුවන්. හරිද? ඇත්තටම හම්බෙන්නේ මෙයා. හැබැයි මේක ලිව්වොත් වැරදි නෑ. ඊට පස්සේ මෙන්න මෙයාගේ පාට ගත්තොත් මෙන්න මෙයා අපිට පේනවා නිකන් නිල් පාටක් වගේ. නිල් පාට වගේ. හරිද? එයා නිල් පාට වගේ. ඊට පස්සේ අපි මෙන්න මේ ක්‍රෝමියම් 2+ ට අපි ටිකක් වෙලා අපි නිකන් එළියේ තියලා තියෙනවා. අපි මේ හදාගත්ත ද්‍රාවණේ එළිය ටිකක් වෙලා තියලා තියෙනවා. තියලා තියෙද්දි අපිට පේනවා, ඒ කියන්නේ එළිය තියෙනවා කියන්නේ මෙයා වායුගෝලීය වාතය තියෙනවා. වායුගෝලීය වාතයේ තියෙන ඔක්සිජන් එක්ක මෙයා ඔක්සිකරණය වෙලා හම්බෙනවා මෙයාගේ ධන 3 ඔක්සිකරණ අවස්ථාව. මෙයා වායුගෝලීය වාතය එහෙමත් නැත්නම් වායුගෝලීය ඔක්සිජන් සමග මෙයා ප්‍රතික්‍රියා කළා. ඒ කියන්නේ මෙයා ඔක්සිකරණය වෙලා හම්බෙනවා අපිට ක්‍රෝමියම්ගේ ධන 3 ඔක්සිකරණ අවස්ථාවේ ජලීය ද්‍රාවණය. ඒ කියන්නේ ක්‍රෝමියම් 3+ එහෙමත් නැත්නම් මෙන්න මේක. මෙන්න මේ ජලීය ද්‍රාවණය හම්බ වෙනවා. හරිද? ඒ ජලීය ද්‍රාවණය ගත්තාම මෙන්න මේ ජලීය ද්‍රාවණයේ පාට වෙන්නේ දම් පාට. එහෙමත් නැත්නම් සමහරුන් මේකට කියනවා නිල් දම් පාට. පාට අහලා තිබ්බොත් මේ පාට දෙකෙන් කොයි එක ලියුවත් හරි. මොකද ඇත්තම කිව්වොත් එක ප්‍රොෆෙසර්ලාට පේන්නේ එක පාටනේ. කියන්නේ හදන ප්‍රොෆෙසර්ට නිල් පාටට හරි මේ නිල් පාටට ලං වෙච්ච දම් පාටක් පේනොත් එයා කියනවා ඒක නිල් දම් පාටයි කියලා. දැන් අපි මේක පරීක්ෂණය කරලා මේක නිගමනය කරද්දී අපිට පේනොත් දම් පාට විතරයි වගේ කියලා අපි කියනවා දම් පාට කියලා. ඒ වගේ. ඒ නිසා මේකට පාට මේ දෙකෙන් එකක් කිව්වහම හරි. හරිද? ඊට පස්සේ අපි වැඩියෙන්ම කතා කරන්නේ ක්‍රෝමියම් ලෝහය ගැනදී නම් මෙන්න මේ ක්‍රෝමියම් 3+ කියන අවස්ථාව ගැන තමයි අපි ගොඩක්ම කතා කරන්නේ. හරිද? අපි මුලින්ම මෙන්න මේ ක්‍රෝමියම් 3+ කියන එකට අපි දානවා සාන්ද්‍ර HCl. සාන්ද්‍ර HCl දානවා. සාන්ද්‍ර HCl ගෙන් ඇත්තටම හම්බෙන්නේ Cl- නේ. හරිද? මොකද මේ ධන අයනයට මෙතන H+ එක වැඩක් වෙන්නේ නැහනේ. තේරුණා? ධන අයනයට වැදගත් වෙන්නේ ඍණ අයනයක්නේ. විජාතිය කියන එකනේ ආකර්ෂණය වෙන්න ඕනේ. ඒ කියන්නේ ආකර්ෂණය වෙන්න ඕනේ. එහෙම ගත්තාම දැන් මෙන්න මෙතන මේ ඇතුලේ මේ සංගත සංකීර්ණය ඇතුලේ තියෙන මේ H2O කාණ්ඩ 6. H2O කාණ්ඩ 6 මෙන්න මේ Cl එකෙන් රිප්ලේස් වෙනවා. කියන්නේ එයාලගෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ප්‍රතිස්ථාපනය වෙලා හැදෙනවා මෙන්න මේ සංයෝගය. හරිද? මෙන්න මේ සංයෝගය හැදෙනවා. හරිද? මෙන්න මේ සංයෝගය ගත්තාම එයාත් මෙයත් A+1 එකක් මෙයත් A+1 එකක්. හරිද?
එතකොට මෙන්න මේ සංයෝගේ පාට ගත්තාම මෙයත් ක්‍රෝමියම් 3+ ගේ පාටම තමයි. නිල් දම් පාට එහෙමත් නැත්නම් දම් පාට. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ ක්‍රෝමියම් 3+ කියන එක අපි ප්‍රබල භෂ්මයක් දාලා බලනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රබල භෂ්මයක් කියලා අපි ගොඩක් වෙලාවට අපි සාකච්ඡා කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. අතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් නෙමෙයි ප්‍රබල භෂ්මයක් කියවම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, එතකොට රුබීලියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ වගේ ඒවා ගන්නත් පුළුවන් නේ. ඒ වුණාට අපි මේකෙදි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගමුකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි මුලින්ම දාන්නේ බිංදු වශයෙන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිංදු වශයෙන් දානවා. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිංදු වශයෙන් දැම්මහම අපිට මෙන්න මේ දැන් අර අපි මොකක් හරි හිතමු මෙහෙම මේ බීකරයක් තියෙනවා. හරිද? මෙහෙම දැන් ජලීය ද්‍රාවණයක දැන් මේ ක්‍රෝමියම් මෙහෙම වතුර තණුකම්ල ද්‍රාවණයක් තිබ්බා. ඒකට තණුක ක්‍රෝමියම් ලෝහයේ කැල්ලක් දැම්මා. ඊට පස්සේ මෙයා හැදුනා. එයා හැදිලා එයාව ටිකක් වෙලා වාතයේ තිබ්බහම මෙන්න මෙයා බවට පත් වෙනවා. එයා බවට පත් වෙලා අන්න ඒ ද්‍රාවණයට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිංදු ටිකක් දැම්මහම එළියෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් දාපුවම අපිට පේනවා පතුලේ ගිහිල්ලා අවක්ෂේපයක් හැදෙනවා. මේ පතුලේ අවක්ෂේපයක් හැදෙනවා. ඒ අවක්ෂේපය තමයි ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? ඒ අවක්ෂේපයක් හැදෙනවා. ඒ අවක්ෂේපය ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒක වෙන්නේ මොකද මෙයාට අවක්ෂේප වෙන්න පුළුවන් නිසා මෙයා අවක්ෂේප වෙනවා හයිඩ්‍රොක්සයිඩ් සමග. හැදෙනවා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා සොලිඩ් එක. මොකද එයා අවක්ෂේපයන්නේ. අවක්ෂේපයක් නිසා සොලිඩ් එකක්. එතකොට මෙයා හැදෙනවා. මෙයාගේ පාට ගත්තාම මෙයා කොළ පාටයි. කොළ පාටයි. හරිද? ඊට පස්සේ අපි දැන් මේක දැම්මේ චුට්ට බිංදු බිංදුනේ දැම්මේ. අපි බිංදු බිංදු දාපෙට එකපාර හලනවා. හලලා බලනවා මොකද්ද මෙයාට වෙන්නේ කියලා. හරිද? එකපාර NaOH වැඩිපුර දානවා. වැඩිපුර. NaOH වැඩිපුර දාපුවම මෙන්න මේ හම්බෙන අවක්ෂේපය අපිට පේන පොඩ දිය වෙනවා. හරිද? ඒ පොඩ දිය වෙලා ජලීය ද්‍රාවණයක් හැදෙනවා. ඒකත් ක්‍රෝමියම් 3+ම තමයි තියෙන්නේ. ක්‍රෝමියම් 3+ අඩංගු සංගත සංකීර්ණයක් හැදෙනවා මෙන්න මේ වගේ. හරිද? මෙතන ඍණ 1 6යි මෙතන ධන 3යි. ඍණ 3 එනවානේ. හරිනේ? ඒ විදිහට මෙන්න මේ සංගත සංකීර්ණයක් හම්බ වෙනවා. හරිද? දැන් මෙයත් කොළ පාට වැඩිපුර NaOH දැම්මහම හම්බ වෙන මෙයත් කොළ පාට. එන්නේ ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේක equals හරිද? මෙයා equals ඊට පස්සේ ගත්තාම අපි මෙයාට දැන් ඊට පස්සේ දැන් අපි මෙයාට දැම්මේ ප්‍රබල භෂ්මයන්නේ. අපි මෙයාට පොඩ්ඩක් දුබල භෂ්මයක් දානවා. කියන්නේ භාෂ්මික ස්වභාවය ටිකක් අඩු එක්කෙනෙක්ව දානවා. දුබල භෂ්මයක්. අපි සාමාන්‍යයෙන් ගොඩක්ම ප්‍රසිද්ධ එක්කෙනා විදිහට දුබල භෂ්මයක් විදිහට සලකන්නේ ඇමෝනියා නේ. ජලීය ඇමෝනියානේ. එහෙමත් නැත්නම් NH4OH. මේ දෙකම එකයි ඈ. මේ දෙකම එකයි කියලා දන්නවනේ. ජලීය ඇමෝනියා H2O එක දිය වුණාමනේ මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හම්බෙන්නේ. මේ දෙන්නම එකයි. අන්න ඒව දාලා බලන්න. එතකොටත් හැදෙන්නේ මෙන්න මෙයාම තමයි. හරිද? මෙන්න මෙයාම තමයි හැදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයා හැදෙනවා. ක්‍රොස්ஓවර්ද දාපුවම අපි මෙහෙම ගමුකෝ. මෙයාට මෙතනින් අපි මෙයාවම ගමු. මෙයාට මේක දානවා. එයාවමයි හැදෙන්නේ. හරිද? ඊට පස්සේ අපි දැන් මෙයාගේ පොඩ්ඩනේ දැම්මේ. මෙයාගේ බිංදු වශයෙන්. හරිද? ඊට පස්සේ මෙන්න මෙයාට ඒ කියන්නේ මෙයාව දැම්මම හම්බෙන්නේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් නම් කොළ පාට. අපි එයාට දාලා බලනවා වැඩිපුර මෙන්න මේ NH4OH එක දාලා බලනවා. වැඩිපුර දාපුවම අපිට පේනවා වැඩිපුර NH4OH වැඩිපුර ඇමෝනියා ඒකස් කියලා ලියන්නම්කෝ මම. ඒක ලේසියිනේ.
වැඩිපුර ඇමෝනියා එකස් දැම්මම වෙට වෙනවා මොකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා ප්‍රබල භාෂ්මය හමුවේ විතරයි දිය වෙන්නේ. හරිද? ඊට පස්සේ මෙයාට වැඩිපුර NH3 දාපුවම මෙයාගේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එයාගේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඒ විදිහටම අවශේෂක ඉතුරු වෙලා තියෙනවා. සොලිඩ් එක විදිහට. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙම නැතුව අපි වෙනසක් වෙන්නේ නැහැ. හරිද? වෙනසක් වෙන්නේ නැහැ. මේක අපිට එක්ස්ප්ලෝර් කරන්න හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරිද? වැඩිපුර දැම්මම දිය වෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි අපි මෙයාට දාලා බලනවා දැන්. අපි නිකන් දැම්මනේ මේ අපි මේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දාලා බලනවා ද්‍රව නයිට්‍රජන්. ද්‍රව නයිට්‍රජන් දාපුවම මෙයාට ද්‍රව නයිට්‍රජන් දාපුවම ද්‍රව NH3 දාපුවම NH3 liquid. හරිද? මේ NH3 aqueous. aqueous එකයි liquid එකයි කියන්නේ දෙකක්. හරිද? මෙයා හදාගන්නේ ජලයේ දිය කරලා මෙයා කෙලින්ම අරගෙන අදාළ දැන් NH3 නම් වායුව ද්‍රව කරලා. හරිද? NH3 liquid එක දැම්මහම මෙන්න මෙයාගේ හැදෙනවා මෙන්න මෙහෙම සංයෝගයක්. මෙන්න මෙහෙම ද්‍රාවණයක් හම්බ වෙනවා. හරිද? මෙතන දැන් දාන්නේ ලික්විඩ් එකනේ. සොලිඩ් එක ලික්විඩ් එකක් කෙලින්ම දාපුවම හම්බෙන්නේ ඒකස් එකක් වෙන්න බෑනේ. මොකද ජලය නැහැනේ. හම්බෙන්නේ ලික්විඩ් ස්ටේට් එකක්. හරිද? මෙන්න මෙයාලා හම්බ වෙනවා. හරි. මෙයාගේ පාට ලියන්න නමතුණානේ. මෙයාගේ පාටත් මම කියවනේ ඉස්සෙල්ලා කොළ පාට කියලා. මෙයාත් කොළ පාට. හරිද? මෙන්න මේ ද්‍රව නයිට්‍රජන් දාපුවම හම්බෙන එකත් දම් පාට. හරිද? ඊට පස්සේ අපි දැන් මෙයාට දැම්ම ප්‍රබල අම්ලයක් දැම්ම. ප්‍රබල අම්ලයකින් සාන්ද්‍ර ප්‍රබල අම්ලයක් දැම්ම. ප්‍රබල භාෂ්මයක් දැම්ම. දුබල භාෂ්මයක් දැම්ම. ඒක වැඩිපුර දාලා බැලුවා. ද්‍රව ඇමෝනියා දාලා බැලුවා. ඊට පස්සේ අපි මේ දුබල භාෂ්මයක් අපි ගමුකෝ ප්‍රබල භාෂ්මයක් දානවා. හරිද? හැබැයි දාන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මාධ්‍යය. ප්‍රබල භාෂ්මයක් දානවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවා ප්‍රබල භාෂ්මික මාධ්‍යය. H2O2 දානවා භාෂ්මික මාධ්‍යය. මෙන්න මේ ක්‍රෝමියම් 3+ කියන එක්කෙනාට. මෙන්න මේ ක්‍රෝමියම් 3+ කියන අයනෙට මෙන්න මේ ක්‍රෝමියම් 3+ කියන ජලීය ද්‍රාවණයට අපි H2O2 දානවා ශාරීය මාධ්‍ය. ශාරීය මාධ්‍ය කියන්නේ භාෂ්මික මාධ්‍ය. දාපුහම අපිට පේනවා නිකන් කහ පාට වගේ ද්‍රාවණයක් හම්බ වෙනවා. හරිද? අපිට පේනවා මේ දම් පාටට තියෙන එක පොඩ මෙන්න කහ පාට වෙනවා. ඒ කහ පාට වෙන්නේ මෙන්න මේ ක්‍රෝමේට්. මෙයාගේ අපි කියන්නේ ක්‍රෝමේට් කියලා. හරිද? මෙන්න මේ ක්‍රෝමේට් කියන ජලීය ද්‍රාවණේ හැදෙනවා. හරිද? මෙන්න මේ ක්‍රෝමේට් කියන ජලීය ද්‍රාවණේ හැදුනහම මෙන්න මේ ක්‍රෝමියම් 3+ ජලීය ද්‍රාවණේ කහ පාට වෙනවා. මෙයා කහ පාටයි. ඊට පස්සේ දැන් අපිට නිකන් ඉන්න බෑනේ. හරිද? අපි දැන් මේකේ ශාරීය මාධ්‍යයන්නේ. අපි ශාරීය මාධ්‍ය දැන් ක්‍රෝමේට් හදාගත්තානේ. අපි බලනකොට අම්ලකින් බිඳුවක් දැන් දාලා බලනවා මෙයාට මොකද වෙන්නේ කියලා. මෙයාට අපි හිතමුකෝ දැන් තනුක HCl ටිකක් හරි මොකක් හරි මොන මගුලක් හරි අම්ලකින් බිඳු 2-3ක් දාපුහම මේකෙන් බිඳු 2-3ක් දාපුහම මෙයාගෙන් බිඳු 2-3ක් දාපුහම හරිද? මෙයාගෙන් බිඳු 2ක් දාපුහම H+ දාපුහම මම මේ සමතුලිතතාවයක් දැම්මේ කියලා තේරෙයි. බිඳු කිහිපයක් දාපුහම තනුක අම්ලයකින් අපිට හම්බෙනවා ඩයික්‍රෝමේට්. ඩයික්‍රෝමේට් ජලීය ද්‍රාවණයට පත් වෙනවා. ඩයික්‍රෝමේට්. හරිද? ඩයික්‍රෝමේට් බවට පත් වෙනවා. ඩයික්‍රෝමේට්ගේ පාට ගත්තාම මෙයා තැඹිලි පාටයි. හරි? මෙයා තැඹිලි පාටයි. දැන් අපිට දැන් මොකක් හරි
ලෝහ දැන් අපි හිතමු මොකයි ඡේදයක් තියෙනවා. අපි හිතමුකෝ 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ දැන් අපිට ලෝහය අඳුරගද්දී එයාලා වගන්තියක් දීලා තියෙනවා යම් ජලීය ද්‍රාවණයකට ශාරීය මාධ්‍ය H2O2 යොදා තනුකම්ලයකින් බිඳු ස්වල්පයක් දැමූ විට කහ පැහැයේ සිට තැඹිලි පැහැයට පාට මාරු වෙන කියලා. එහෙම කිව්වොත් කහ පාට ඉඳන් තැඹිලි පාටට පාට මාරු වෙන එකම එකයි තියෙන්නේ. ඒ තමයි ක්‍රෝමියම්. ක්‍රෝමියම් ලෝහයේ ක්‍රෝමියම් 3+ කියන මාධ්‍යයට ශාරීය මාධ්‍යයේ H2O2 දාලා එයාට තනුකම්ලයක් දැම්මහම අනිවාර්යෙන් එයා හැරෙන්නේ තැඹිලි පාටට. කහ පාට තැඹිලි පාටට පාට මාරු වෙනවා. කහ පාට ඉඳන් තැඹිලි පාටට පාට මාරු වෙන එකම ලෝහය කියන්නේ එකම අවස්ථාවයි තියෙන්නේ. ඒ ක්‍රෝමේටයක් ඩයික්‍රෝමේටයක් වෙද්දී. ඒ කියන්නේ ඒකේ අඩංගු වෙන ලෝහය තමයි ක්‍රෝමියම්. හරිද? ඊට පස්සේ අපි මේ දැන් ආයෙ නිකන් අපි දැන් මේ තනුකම්ලයක් ටිකක් දැම්මනේ. ඊට පස්සේ ආයෙ අපි නිකන් මෙයාට දානවා මේ පොඩ්ඩක් බෂ්මකින් බින්දු කිහිපයක් දානවා. මුලින්ම අපි H+ දැම්මා. ඊට පස්සේ ආපස්සට මේ ආපස්සටනේ ආපස්සට අපි ආයෙ පොඩ්ඩක් බෂ්මකින් පොඩ්ඩක් දාලා බලමු. ආයෙ මොකද වෙන්නේ? අම්මට දාපු ගමන් අපිට පේනවා දැන් මේ තැඹිලි පාට වෙච්ච එක ආයෙ කොළ පාට වෙනවා. හරිද? තැඹිලි පාට වෙලා ඉන්න එක ආපහු කොළ පාට වෙනවා. හරිද? අපිට එහෙම පේනවා තැඹිලි පාට වෙලා ඉන්න එක ආපහු කහ පාට වෙනවා. හරිද? මෙන්න මේ ටික තමයි අපිට කියන්නේ chart එකක් විදිහට ක්‍රෝමියම් ලෝහේ සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ ගත්තාම තව පොඩි දැන් මම මේකේ ෆොටෝ එකකුත් ගත්තා. මේ ඊට පස්සේ දැන් ඕනෑ මේක ලියාගන්න මෙච්චරයි ක්‍රෝමියම්ගේ අපි කියන chart එකක් විදිහට ගහගන්න පුළුවන් මෙච්චරයි. ඊට පස්සේ ගත්තාම තව ක්‍රෝමියම්ගේ පොඩි පොඩි වැදගත් කරුණු ටිකක් කතා කරන්න තියෙනවා. හරිද? ක්‍රෝමියම්ගේ ගත්තාම තව පොඩි පොඩි වැදගත් කරුණු ටිකක් කතා කරන්න තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ එයාගේ එක එක ඔක්සිකරණ අංක වලින් හැදෙන සංයෝග ඒ වගේ දේවල්. හරිද? ක්‍රෝමියම්ගේ විවිධ ඔක්සිකරණ අංක වලින් හම්බෙන සංයෝග ක්‍රෝමියම් ගත්තාම ක්‍රෝමියම්ගේ විවිධ ඔක්සිකරණ අවස්ථා. හරිද? අපිට දැන් අතෙන්දි ධන 2යි ධන 3න් ඒවා හම්බුණා. හරිද? ධන 3 තව තියෙනවා. ධන 3 ගත්තාම තියෙනවා දැන් ධන 3 සංයෝග ගත්තාම තියෙනවා Cr2O3. මෙතන ඔක්සිජන් ඍණ 2 ඒවා 3ක් ඍණ 6යි. ඒක බිඳුවක් වෙන්න මෙතන ධන 6යි. දෙන්නටම ධන 6යි නම් එක්කෙනෙක්ට ධන 3යි. හරිද? එතකොට මෙන්න මෙයාගේ පාට වෙන්නේ මෙයා නිකන් අපි කියනවා නිල් පාටට හුරු කොළ පාටක්. නිල් කොළ. හරිද? නිල් කොළ නිල් පාටට හුරු කොළ පාටක් කියයි. එහෙමත් නැත්නම් මෙයාට නිකම්ම කොළ කියලා නෑ. අපි මේකම ගමුකෝ නිල් කොළ කියලා ඒක ඕනේ. නිල් කොළ කියලා තමයි මෙයාගේ පාට සලකන්නේ. හරිද? ඊට පස්සේ මෙයාගේ තියෙනවා ධන 6 ඔක්සිකරණ අවස්ථාවක්. ඒකේ සංයෝගයක් විදිහට අපිට සිලබස් එකේ තියෙන්නේ CrO3. මෙයා රතු පාටයි. මෙන්න මේවා ඒ කියන්නේ අහන්න පුළුවන් විශේෂ පොයින්ට්. මේවා මතක තියාගන්න ඕනේ හොඳට. හරිද? ක්‍රෝමියම්ගේ විවිධ ඔක්සිකරණ අවස්ථා. ක්‍රෝමියම්ගේ විවිධ ඔක්සිකරණ අංක අවස්ථා ගත්තාම ධන 3 තියෙනවා, ධන 6 තියෙනවා. හරිද? ධන 3න් අපිට තියෙනවා Cr2O3. අතනින් අර කලින් chart එකෙන් හම්බෙච්ච එකක් තියෙනවා. මම කියන්නේ chart එකට අමතරව. chart එකට අමතරව මෙතන Cr2O3 තියෙනවා. එයා නිල් කොළ පාටයි. ධන 6න් තියෙනවා CrO3. එයා රතු පාටයි. හරිද? ඊට පස්සේ අපිට තව මෙන්න මේකේ පුංචි කරුණු ටිකක් තියෙනවා. තව චූටි ඒවා ටිකක්. මේකත් ඕන එකෙක් ලියා ගන්න. ඊට පස්සේ අපිට දැන් අර chart එකේ අපිට මතකද තිබ්බ මෙහෙම මේ ක්‍රෝමියම් 3+ ජලීය ද්‍රාවණයට සාන්ද්‍ර HCl දාපුවම මෙන්න මෙයා හැදෙන එක.
අපි බලමු මෙන්න මුලින්ම අපි බලමු මෙයා හැදෙන්නේ කොහොමද කියලා. මෙයා දම් පාටයි මෙයා දම් පාටයිනේ. හරිද? මෙයා බවට පත් වීම. හරිද? අපි මුලින්ම මෙයා ගැන බලමු. හරිද? අංක 1 කියලා දාගත්තත් කමන්නේ. sorry. මෙයා ගත්තාම දැන් අපිට පේනවා ක්‍රෝමියම් 3+ එක තමයි මෙයා බවට පත් වෙලා තියෙන්නේ. අපි මේක ලියාගමුකෝ මෙහෙම. ක්‍රෝමියම් H2O 6යි 3+ aqueous. ඇත්තට මේ භෞතික අවස්ථා ලියන්න ඕනේ නැහැ ඉනෝගනික් වලදී. හරිද? ඒ කියන්නේ අකාබනික රසායනයේදී භෞතික අවස්ථා ලියන්න ඕනේ නැහැ. මෙයාට දාන්නේ HCl නේ. අපි මෙයාට දානවා 4යි HCl සාන්ද්‍ර අම්ලයක් නැතුව විලීන නෙමෙයි හින්දා මෙයාත් ජලීය ද්‍රාවණයක් තමයි ඉන්නේ. සාන්ද්‍ර වුණාට ජලය තියෙනවානේ. ජලය නැතුව නෙමෙයිනේ. ජලය තියෙන හින්දා එයාත් ජලීය ද්‍රාවණයක්. මෙයා පත් වෙනවා කෙලින්ම මං කිව්වේ මෙතන ඇතුලේ තියෙන ටික මෙයාගෙන් රිප්ලේස් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන Cl- ටිකෙන් මෙතන ඇතුලේ රිප්ලේස් වෙනවානේ. එතකොට මෙන්න මෙහෙම 4යි ක්ලෝරයිඩ් ඍණ 1යි aqueous අර ජලාණු 6 පිට වෙලා යනවා. හරිද? මෙතනින් ධන 4යි H+ ඉතුරු වෙනවා. 4යි H+ ඉතුරු වෙනවා. හරිනේ. දැන් මෙතන ගත්තාම ආරෝපණයේ ධන 3යි. මෙතන ගත්තාම ආරෝපණය ධන 3යි. ඍණ 1යි ධන 4යි කියන්නේ ධන 3යි. හරිද? පළවෙනි එක මෙයා. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා මෙයා පළවෙනි එක. ඊට පස්සේ අපිට බලන්න ඕනේ මෙන්න මේ ක්‍රෝමියම් 3+ ජලීය ද්‍රාවණයට. මෙන්න මෙයාට ක්‍රෝමියම් 3+ ජලීය ද්‍රාවණයට අපි අර දැම්මේ ශාරීය මාධ්‍යයේ H2O2 දැම්මහම අපි දැක්කනේ මෙන්න මෙයා හැරෙනවා. මෙන්න මෙයා බවට ක්‍රෝමේට් බවට කහ පාට. මෙයා කහ පාට. මෙයා දම් පාට. කහ පාට ක්‍රෝමේට් බවට පත් වෙනවා. මෙන්න මේක වෙන්නේ කොහොමද කියලාත් අපි බලන්න ඕනේ. අපි මේකේදී නම් සාමාන්‍යයෙන් තුලික මේ අර්ධ ප්‍රතික්‍රියාවලිය තමයි අපි තුල්ත කරලා ගන්නෙ. හරිද? අපිට මතක් වෙන්න ඕනේ දැන් මෙතන බලන්න. මෙතන තියෙන්නේ ක්‍රෝමියම් ධන 3නේ. මෙතන තියෙන්නේ කීයද? ඍණ 2 වරක් 4 ඍණ 8යි. ඍණ 2ක් ඉතුරු කියන්නේ මෙයා ධන 6නේ තියෙන්නේ. හරිද? ධන 6යි ඍණ 8යි එකතු වුණාමනේ ඍණ 2ක් වෙන්නේ. ඒකට මෙයා තියෙන්නේ ධන 6. ඒ කියන්නේ මෙතන වෙනස 3යිනේ. අපි ලියා ගන්නවා මෙහෙම. මේක මෙහෙම ලිව්වත් හරි නැත්නම් මෙහෙම ලිව්වත් හරි. sorry මෙහෙම ලිව්වත් හරි මෙහෙම Cr3+ කියලා ලිව්වත් හරි. අපි Cr3+ කියලා ගමුකෝ ඒක ලේසි. Cr3+ කියලා ගමුකෝ. හරිද? Cr3+ දම් පාටයි එයා හැරෙනවා අර ක්‍රෝමේට් බවට. Cr3+ හැරෙනවා ක්‍රෝමේට් බවට. මෙතන වෙනස 3යිනේ. වෙනස 3යි. ඒ මෙයා ධන 6යි මෙයා මෙයා ධන 3යි මෙයා ධන 6යි. එතකොට වෙනස 3යි. ඊට පස්සේ අපි බලනවා දැන් ශාරීය මාධ්‍යනේ. ශාරීය මාධ්‍ය විදිහට මෙයාව තුලිත කරගන්නවා. ශාරීය මාධ්‍ය කොහොමද තුලිත කරන්නේ? ඔක්සිජන් මුලින්ම පරමාණු සමාන කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔක්සිජන් වැඩි පැත්තට අපි දාගන්නවා අදාළ වැඩි ඔක්සිජන් පරමාණු ගානට සමාන ජලාණු සංඛ්‍යාවක් 4යි H2O. ඊට පස්සේ ඒ වගේ ඩබල් දානවා මේ පැත්තට හයිඩ්‍රොක්සයිඩ්. එතකොට අපිට දැන් පේනවා මෙතන මේ කෝණෙත් නෑ ඇත්තටම. හරිද? අපි තුල්ත සමීකරණ ලියලා ගන්න. දැන් අපි 4යි H2O දැම්ම 8යි OH- ඊට පස්සේ බලනවා හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි බැලන්ස්ද කියලා. මෙතන ඔක්සිජන් 4යි මෙතන ඔක්සිජන් 4යි මෙතන ඔක්සිජන් 8යි. හරි. සමානයි. මෙතන මෙතන හයිඩ්‍රජන් 8යි මෙතන හයිඩ්‍රජන් 9යි ඒකත් සමානයි. ඊට පස්සේ අපි ආරෝපණ තුලිත කරනවා. ආරෝපණ තුලිත කරද්දී මෙයා අපිට පේනවා ඍණ 8යි මේ පැත්තේ ධන 3යි කියන්නේ ඍණ 5යි. මෙහෙ ඍණ 2යි. ඒ හින්දා මෙහෙට අපි ඉලෙක්ට්‍රෝන 3ක් දානවා. හරිනේ. දැන් මෙතන වෙලා තියෙන්නේ ඔක්සිකරණයක්. හරිද? ඔක්සිකරණයක් වෙද්දී ඉලෙක්ට්‍රෝන 3ක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටවීමක් නේද වෙන්නේ. ඔක්සිකරණයන්ගේ වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට වෙනවානේ. ඒක අපිට මෙතනින් කියන්නේ සනාථ වෙනවානේ. හරිද? එන්න එකෙන් අපි ලිව් එක හරියි කියලා හොයාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ගන්න ඕනේ
මේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවනේ මේ ඔක්සිකරණ එක. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒකෙදි වෙන්නේ H2O2 ඔක්සිහරණය වෙලා H2O බවට පත් වෙනවානේ. මේකෙදි මුලින්ම ඔක්සිජන් පරමාණු තුලිත කරගන්න. ඔක්සිජන් පරමාණු තුලිත කරගන්න මේ පැත්තට H2O එකක් දාලා මෙහෙට 2OH- දැම්මහම හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි ටික බැලන්ස් වෙනවා. සෝරි හයිඩ්‍රජන් දැන් ඊට පස්සේ සෝරි මේ ටික මෙහෙම දානවා. හරිද? ඊට පස්සේ අපි බලනවා දැන් මෙතන ඔක්සිජන් එකයි මෙතන 2යි 3යි මෙතන 2යි මෙතන 2යි 4යි. සෝරි මෙතන 2යි මෙතන ඔක්සිජන් එකයි 3යි. ඒක හරිය. ඊට පස්සේ හයිඩ්‍රජන් තුලිතද කියලා බලන්න. හයිඩ්‍රජන් 2යි මෙතන 2යි 4යි මෙතන 2යි මෙතන 2යි 4යි. ඒකත් බැලන්ස්. හරිද? ඊට පස්සේ අපි බලනවා ඊට පස්සේ දැන් අපි ආරෝපණ තුලිත කරන කලින් දැන් අපිට සමාන ඒවා ටික කපන්න පුළුවන් මෙහෙම H2O ට H2O ටික කැපුවා. හරිද? අනේ ඒක ඔයාලා ලියා ගන්න. H2O දාලා තමයි කපන්න. H2O දැම්ම ඒක කැපුවා. එතකොට ඉතුරු වෙන්නේ H2O2 2OH- වෙලානේ. එයාට මේ පැත්තට ධන 2 ඉලෙක්ට්‍රෝන මනම් හරිනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ දෙක මෙයා අංක 1 කියලා ගත්තොත් මෙයා අංක 2 කියලා ගත්තොත් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික කැපිලා යන විදිහට එකතු කරා නම් හරිනේ. ඒ කියන්නේ පළවෙනි සමීකරණය 2කින් වැඩි කරලා එකතු කරනවා එකට දෙවෙනි සමීකරණය 3ෙන් වැඩි කරලා. හරිද? එහෙම ගත්තාම එනවා අපිට පේනවා දැන් මේක 2කින් වැඩි කරපුවම 16යි. මේ පැත්තේ 3ෙන් වැඩි කරපුවම 6යි. එතකොට ඔක්කොම අන්තිමට එනවා 10යි OH-. 10යි OH-. මේක 2කින් වැඩි වුණාම ධන 2යි chromium 3+. ධන මෙතන H2 එකක් නැහැනේ. මෙතන 3ෙන් වැඩි වුණාම 3යි H2O2. ඊට පස්සේ මෙතනින් එනවා මේ ටික කපලා ගියානේ. මේ ටික කපලා ගියා මෙයා කැපුණා. ඊට පස්සේ 2යි chromate. ඊට පස්සේ එනවා දැන් මෙතන මේකත් 2කින් වැඩි වෙන්නේ 8යි H2O. හරිනේ ඔය ටිකනේ එන්න තියෙන්නේ. බලන්න මෙතන සාමාන්‍යයෙන් මේක කරලා පස්සේ ආරෝපණ තුලිතයිද කියලා බලන්න. ආරෝපණ තුලිතයි කියන්නේ සාමාන්‍ය සමීකරණේ හරි බොහෝ වෙලාවට. හරිද? මෙතන ඍණ 10යි ධන 6යි කියන්නේ ධන 4යි. සෝරි ඍණ 4යි. මෙතන ඍණ 4යි කියන්නේ මේක තමයි එන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි බලන්න ඕනේ අර ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්ට වැඩිපුර NaOH දාපුවම ක්‍රෝමියම්ගේ සංකීර්ණ බවට පත් වෙන්නේ මෙන්න මේක ක්‍රෝමියම් 3+ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්ට වැඩිපුර NaOH දාපුවම මෙන්න මෙයා බවට පත් වෙන එක අපි බලන්න ඕනේ. හරිද? එයා 3 කියලා ගත්තොත් අපිට පේනවා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. හරිද? එයාට 3යි NaOH දාමුකෝ අපි. 3යි NaOH දාපුවම මෙතනින් හම්බ වෙනවා ක්‍රෝමියම් මෙන්න මෙයා හම්බ වෙනවා. මෙයත් කොළ පාටයි. හරිද? ඊට පස්සේ මෙතන ඉතුරු වෙන සෝඩියම් 3යි සෝඩියම් විදිහට මාධ්‍යයට පිට වෙනවා. හරිද? ඔන්න ඕක තමයි ඕකෙදි වෙන්නේ. ඊට පස්සේ ගත්තාම අපිට තියෙනවා මෙන්න මේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්ටම අපි දානවානේ ද්‍රව නයිට්‍රජන් දාපුවම අපිට හම්බ වෙනවානේ මෙන්න මේ සංයෝගය. හරිද? මෙයා කොළ පාටයි අරයා දම් පාටයිනේ. සෝරි මෙයා දම් පාටයිනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙයා හැදෙන්නේ කොහොමද කියලා. මෙයාට අපි දානවා අපි මුලින්ම ගන්නවා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එක. හරිද? ඊට පස්සේ Na3 ලියා ගන්නවා. හැදෙන සංයෝගයත් ලියා ගන්නවා. හරිද? දැන් බලන්න මෙතන 6යිනේ. එතකොට Na3 6ක් එන්න ඕනේ. ඒක හරි. ඊට පස්සේ
මේ හයිඩ්‍රොක්සයිඩ් 3 පිට වෙන්න ඕනේ හයිඩ්‍රොක්සයිඩ් විදිහට. හරිද? පිට වෙනවා. ඊට පස්සේ අපි බලන ආරෝපණ තුලිතයි කියලා. මේ පැත්තේ බිඳුවයි මේ පැත්තේ ධන 3යි ඍණ 3යි ඒකත් හරි. තුලිතයි බිඳුවයි. මොකද මේවා ලියන්නේ මේවා සමහරලාට මේ පේපර් එකේ ගොඩක් වෙලාවට හඳුනාගත්තට පස්සේ මේක මෙයා බවට පත් වීමේ ප්‍රතික්‍රියා ලියන්න කියලා අහනවා. ගොඩක් අයට අන්න ඒක තමයි බැයි. ගොඩක් අයට chart එක පුළුවන්. chart එක කටපාඩම් කරගෙන පුළුවන්. ගොඩක් අයට මෙන්න මේක ඇල්ල බෑ. ඒ කියන්නේ මෙහෙම තුලිත සමීකරණ ලියා ගන්න බෑ ගොඩක් අයට. ඒ හින්දා මෙන්න මේ තුලිත සමීකරණ ලියා ගන්න වැඩේ තමයි අමාරුම. නැතුව chart එක කටපාඩම් කරන එක මහා ලොකු ගේමක් නෑ. මේක මතක තියාගත්තා නම් සෑහෙන ලකුණු ප්‍රමාණයක් අපිට ස්කෝර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම තව දෙකක් වගේ අපිට තියෙනවා. ඒ දෙක කියන්නේ අපි අර කතා කරා නේද? පහනේ පස්වෙනියට ක්‍රෝමේටයට තනුකම්ලයක් දැම්මහම ඩයික්‍රෝමේට් වෙනවා කිව්වේ අපි. කහ පාට එක්කෙනා තැඹිලි පාට වෙනවා කිව්වේ. කහ පාට එක්කෙනා තැඹිලි වෙනවා කිව්වේ. එහෙම වෙන්නේ මෙයාගෙදි විතරයි. හරිද? එහෙම ගත්තාම ක්‍රෝමේට් ගත්තාම ක්‍රෝමේට් වෙන්නේ ඩයික්‍රෝමේට්නේ. ඩයික්‍රෝමේට් දැන් මේක ආම්ලික මාධ්‍යයන්නේ. මුලින්ම අපි මෙයාගේ ආරෝපණ තුලිත කරගන්නවා. හරිද? මුලින්ම ආරෝපණ තුලිත කරගන්නවා. සෝරි මේ පරමාණු තුලිත කරගන්නවා. අපිට පේනවා අපි දැන් මේක දෙකක් දාන්න බෑ. මුලින්ම ක්‍රෝමියම් තුලිත කරගන්නවා. ඊට පස්සේ අපි බලනවා ඔක්සිජන් තුලිතයිද කියලා. මෙතන 8ක් තියෙනවා මේ පැත්තේ 7යි තියෙන්නේ. ආම්ලික මාධ්‍යයෙන් හින්දා අඩුවෙන් තියෙන පැත්තට අඩු ඔක්සිජන් ප්‍රමාණයට දානවා මේලා මොනවාද ජලය දානවා. ඊට පස්සේ දාපු ජලයේ තියෙන H පරමාණු ගානට සමාන ගාන දැන් මේ ජලයේ එකයි නම් ඒ වගේ ඩබල් දානවා H+ 2යි H+. හරිනේ. මෙයා ධන 2යි මෙයාගේ ඍණ 4යි මෙයාගේ ඍණ 2යි. ඒ කියන්නේ ඍණ 2යි ඍණ 2යි බැලන්ස්. මෙතන H පරමාණු 2යි මෙතන H පරමාණු 2යි මෙතන ක්‍රෝමියම් 2යි මෙතන ක්‍රෝමියම් 2යි මෙතන ඔක්සිජන් 8යි මෙතන ඔක්සිජන් 7යි මෙතන 1යි 8යි. ඒකත් බැලන්ස්. ඒක තමයි ඒක. මේ ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් බවට පත් වීමේ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපි බලන්න ඕනේ ආපහු ඩයික්‍රෝමේට් කොහොමද ක්‍රෝමේට් බවට පත් වෙන්නේ කියලා. ඒ කියන්නේ තැඹිලි පාට ඩයික්‍රෝමේට් කොහොමද භස්මයක් යෙදූ විට ක්‍රෝමේට් බවට පත් වෙන්නේ කියලා. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. ඒකෙදි ඩයික්‍රෝමේට් ඉන්නවා. හරිද? එයා පත් වෙන්නේ ක්‍රෝමේට් බවටනේ. හරිද? එතකොට මෙතන ඔක්සිජන් වැඩි පැත්තටනේ ඔක්සිජන් වැඩි පැත්තටනේ හයිඩ්‍රජන් දාන්නේ. මේ ජලය දාන්නේ. ජලය දැම්මහම ජලයට සමාන ඩබල් දානවා 2යි OH-. හරිනේ? එතකොට මෙයාත් බැලන්ස්. මෙතන ඍණ 4යි මේ පැත්තේ ඍණ 4යි මේ පැත්තේ ඍණ 4යි. හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 2යි. ක්‍රෝමියම් 2යි ක්‍රෝමියම් 2යි. ඔක්සිජන් 7යි මෙතන 2යි 9යි. මෙතන 8යි 1යි 9යි. හරිනේ? ඔන්න ඔය ටික තමයි ක්‍රෝමියම් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? ඔතනින් ක්‍රෝමියම්ගේ කතාව ඉවරයි. අපි මේ විදිහට ඉතුරු ටිකත් ඒ කියන්නේ ඉතුරු ක්‍රෝමියම්, මැංගනීස්, ෆෙරස්, කොබෝල්ට්, නිකල්, යකඩ, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක් ඔය මූලද්‍රව්‍ය ටිකත් අපි දිගටම සාකච්ඡා කරනවා. හරිද? මේ විදිහට සම්පූර්ණ අංග සම්පූර්ණ තියරි එක අපි කතා කරනවා ඉස්සරහට. ඒක ඒවා ඉගෙන ගන්න අපිත් එක්ක රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. Thank you.